චාතාරික සමයේ හිටියට අද මේ මාර්තු මාසයේ 19 වෙනිදා ඉතා සුවිශේෂී මංගලෝත්සවයක් සමරනවා. ඒ තමයි ජුසෙතුමාගේ ප්‍රධාන මංගල්‍යය. ජේස් වහන්සේගේ සුරකිපියා ඒ වගේම දේවමාතාන්ගේ වෘතුෂදවත්පති. ඇයි මේ මංගල්‍ය සුවිශේෂී වෙන්නේ? මේ චාතාරික සමයේ වුණත් මේක මංගලෝත්සවයක් හැටියට සමරන්නේ. ඒකට හේතුව අද ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනවා. එතුමා සත්පුරුෂයෙකු වූ බැවින්. මේ වචනය හරි වැදගත්. සත්පුරුෂයෙක්. දැන් මේ සත්පුරුෂ භාවය නිසා එතුමා කරපු කාර්ය තමයි එතුමාව මේ විදිහට අපි ගෞරවයෙන් අද දවසේ මතක් කරන්න හේතුව. දැන් එතුමාට දැනගන්න ලැබෙනවා එතුමා විවාහ වෙන්න ඉන්න මේ ස්ත්‍රිය දරුවෙක් ලැබෙන්නේ. එතකොට රහසින් නෑව අත්හරින්න සිතා ගන්න. සමහරවිට අපිට එකපාර හිතන්න පුළුවන් මේ මනුස්සයා කොහොම හරි මේකෙන් බේරෙන්නයි මේ උත්සාහ කරන්න යන්නේ කියලා. හැබැයි ඇත්තට මේක නෙමෙයි වෙන්නේ. එතුමා සත්පුරුෂයෙක් නිසා මොකක්ද කරන්නේ? මේ දේව මාතාවන්ව අමාරුවේ දානවා වෙනුවට ඒ සෑම දෙයක් තමුන්ගේ ඇඟේ දාගන්න, තමුන්ගේ කරේ දාගන්න. නිකන් අර කියන්නේ අපි අහගෙන යන කුණු ගොඩක් කරේ දාගන්නවා කියලා. අන්න ඒ වගේ. ජුසෙතුමා මේ හැම දෙයක්ම තමුන්ට පවර ගන්නවා. දැන් මේ මරියතුමට ගල් ගහලා මරන්න පුළුවන් විදිහේ පාපයක්. හැබැයි ජුසෙතුමා මේක පවර ගන්නවා තමුන්ට. ඒකවල මරියතුමීට මේක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න. හැබැයි එතනදී ජුසෙතුමා එකපාරම තීරණය ගන්නෙ නැහැ. මේක දෙවියන් වහන්සේට බාර කරනවා. ඒ තුල තමයි මේ සිහිනයකින් ජුසෙතුමාට උත්තරය ලැබෙන්නේ. පියාතර සහෝදර සහෝදරියනි. අපේ ජීවිතේ සමහරලාවට අපි එකපාර තීරණ ගන්නවා වෙන්නත් පුළුවන්. ඒ අපි තීරණ ගන්න අපේ මිනිස් මනසින්. හැබැයි අපි ඒ හැම දෙයක්ම දේව කැමත දේව සැලැස්මට බාර කළොත් අපිට ඊට වඩා ලොකු වටින විසඳුමක් ලැබෙනවා. ජුසෙතුමා එහෙම කරපු නිසා අද ජුසෙතුමාට අපි කරු කරන්නේ. ඒ නිසා අපේ ජීවිතේට මේ ජුසෙතුමාගේ ආදර්ශය ගමු. ආදර්ශය අරගෙන ඒ අනුව ජීවත් වෙමු. දේව සැලැස්මට දේව කැමතට නතු වෙමු. ඒ වගේ විශේෂ ආකාරයක් දවසේ අපි තාත්තලා වෙනුවෙන් යාඥා කරමු. ජේසුස් වේදයි.